අද වීඩියෝ එක බලන්නේ අපේ YouTube channel එකේ අපි අප්ලෝඩ් කරන short video එකකට දවසක් වගේ පොඩි කාලෙකදී ඒ කියන්නේ පැය 24ක් වගේ කාලෙකදී කොහොමද 1 million views කරන්න කියලා තමයි ඔන්න අද මම වීඩියෝ එකෙන් ඔත් කතා කරන්න යන්නේ. ඉතින් දැන් ගොඩක් අය කියන්න පුළුවන් ඕක කරන්න බැරි වැඩක්. ඕක කරන්න අමාරුයි. ඉතින් මේ වගේ එක එක තරක ගේන්න පුළුවන්. ඉතින් මේක දැනගෙන කරන කෙනාට හරිම ලීසි. මේ ටෙක්නික් එක හරියට දැනගෙන කරන කෙනාට හරිම පහසුවෙන් පුළුවන් දවසක් වගේ පොඩි කාලෙකදී නැත්නම් ඊටත් වඩා අඩු කාලෙකදී 1 million views ගන්න. මාත් මේක ට්‍රයි කරලා බලලා හරිය ට්‍රික් එකක් තමයි අද මම වීඩියෝ එකට කියලා දෙන්න යන්නේ. ඉතින් මගේ මේනකොට ෂෝට් channel එකක් තියෙනවා. ඉතින් මම ඒක තාම ඔයාලට කිව්වේ නැහැ. ඉතින් මම ළඟදී මේකක් කියන්නම්. ඉතින් මගේ channel එකේ මම 18ක් වඩා ඒ කියන්නේ පැය 15කින් වගේ එක ෂෝට් video එකට 1 million views ගත්තා. ඉතින් මේක කරන්න ලේසි වැඩක්. ඉතින් මේ විදිහට කොහොමද දවසක් වගේ පොඩි කාලෙකදී 1 million views අපේ ෂෝට් වීඩියෝ එකට ගන්න කොහොමද කියලා මම ඔයාලට අද වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මට කමෙන්ට් දාලා කියලා තිබ්බා මේ වගේ views ගන්න පුළුවන්ද නැත්නම් මේ වගේ views ගන්න බැරිද? ඉතින් කොහොමද අපි මේක කරන්න කියලා මගෙන් ගොඩක් අය මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ඒක හන්ද තමයි ඔන්න අද මම වීඩියෝ එකට ගෙනාවේ. ඉතින් අද වීඩියෝ එක බලමු කොහොමද අපේ ෂෝට් වීඩියෝ එකට දවසක් වගේ පොඩි කාලෙකදී ඒ කියන්නේ පැය 24ක් වගේ පොඩි කාලෙකදී කොහොමද 1 million views ගන්න කියලා. කියන්නේ ෂෝට් වීඩියෝ එකක් අපේ channel එකට දාලා දවසක් වගේ පොඩි කාලෙකදී කොහොමද 1 million views ගන්න කියලා අද වීඩියෝ එක අපි කතා කරමු. එහෙනම් ඉතින් තවත් කතා කරගෙන ඉන්න ඕනේ දැම්ම දාන වීඩියෝ පල්ලෙදී like button එක press කරලා අපි වීඩියෝ like එකත් අපේ channel එකට තාම තුල් ගට ඉන්නවනම් අදම නම් වීඩියෝ කල්පෙන් බලන්නේ දැම්ම පල්ලෙදී subscribe button එක press කරලා ඊට අපිට bell icon එක all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තාත් කතා නෝර පටන් ගමු වීඩියෝ එක. හරි දැන් අපි බලමු කොහොමද step by step මේ වගේ 1 million views දවසින් මම ගන්න පුළුවන් විදිහට short video එක අපි හරියටම upload කරන්න කියලා. ඉතින් දැන් මම ඔයාලට step by step කියලා දෙන්නම් වීඩියෝ එක upload කරන තැන ඉඳලම. ඉතින් මම ඔයාලට හැමදාම කියනවා අපි ඒක niche එකට වැඩේ කරන් යන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි හරියම time made video upload කරන්න ඕන සහ title description අපි හරියට දාන්න ඕන. ඒක video category එකක ඉන්න ඕන channel එකේ. ඉතින් මේ වගේ එක niche එකට අපි වැඩේ කරන් යන්න ඕන කියලා මම ඔයාලට හැමදාම කියනවා. යන්නේ අර මොනවා එක පිළිපදින්න ඇති කියලා හිතනවා. මොකද මට එන comment එක මට හිතුණා ඔයාලා දැන් තැනකට ඇවිල්ලා තියෙන කියලා. ඒ කියන්නේ YouTube එකකින්ම short video upload කරලා පොඩ්ඩක් තැනකට ඇවිල්ලා තියෙන කියලා මට තේරෙනවා ගොඩක් අය comment දැක්කම. ඉතින් යාළුවගේ channel වල sub 50 60යි තියෙන්නේ. ඉතින් යාළුවා මේක වැඩි කරගෙන ටිකක් තැනකට ඇවිල්ලා තියෙනවා කියලා මට දැන් තේරෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා එක niche එකට වැඩේ කරන් යන්න. හරි දැන් අපි බලමු කොහොමද වීඩියෝ එක අපි හරියටම අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔයා එන්න ඕන වගේ YouTube channel එකට. ඉතින් ඔයා YouTube channel එකට ඇවිල්ලා ඔයා මෙන්න මෙතන YouTube studio එකට ඇවිල්ලා මෙතන plus icon එක ක්ලික් කරලා upload video යන්න ඕනේ. ඉතින් ඒ විදිහට upload video ගිහිල්ලා ඔයාලට පුළුවන් file එක තෝරලා දීලා video එක channel එකට upload කරන්න. ඉතින් මම හිතන එක හරි සරල step එකක් තියෙන කියලා ගොඩක් අය ඒක දන්නවා. ඉතින් ඒ විදිහට video එක දුන්නාට පස්සේ ඔයා අනිවාර්යයෙන් මතක තියාගන්න video එක හොඳ වීඩියෝ එකක් දෙන්න. කියන්නේ ඔයාගේ channel එකේ category එකට අදාළ වෙන හොඳ වීඩියෝ එකක් දෙන්න. ඉතින් ඒ විදිහට වීඩියෝ දුන්නාට පස්සේ අපිට මෙන්න මේ වගේ settings page එකක් හදන්න ආවා. ඉතින් මේ තමයි advanced settings ටික. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා title එක, description එක, තව පල්ලෙහාට ගියාම 18ට වැඩියටද අඩුවටද දාන්න කියලා මේ වගේ settings page එකක් හදාගන්න තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට කිව්ව දෙන්න කොහොමද මේ වගේ දවසක් වගේ පොඩි කාලෙකදී 1 million short video එකට ගන්න පුළුවන් විදිහට advanced settings ටික හදාගන්න කියලා. ඉතින් මුලින්ම අපෙන් ඉල්ලලා තියෙනවා title එක. ඉතින් මෙන්න මේ title එක generate කරද්දී ඔයා බලන්න ඔයාගේ channel එකේ category එකට අදාළ video එකට කොහොමද title එක ඉන්න ඕන කියලා. ඉතින් මම උදාහරණයක් කියන්න. හිතන්න ඔයා මොකක් හරි funny video එකක් දානවා. ඒ කියන්නේ joke funny video එකක් දානවා. එතකොට මේ title එක අපි title එක දීලා හරියන්නේ නැහැ නේ. ඒක ඕන කෙනෙක්ට තේරෙනවනේ. ඉතින් ඔයා funny video එකක් upload කරනවා නම් funny title එකක් තමයි අපි මෙන්න මේ title කියන section එකට දෙන්න ඕන. ඉතින් හිතන්න funny video එකක් කරනවා මට පුළුවන් funny video ශ්‍රී ලංකා. එහෙම නැත්නම් funny video new යන්න ඒ වගේ title එකක් දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මෙතනින් hashtag එකක් type කරගන්න. short feed අනිවාර්යයෙන්ම short feed දාන්න මතක තියාගන්න. short feed අනිවාර්යයෙන්ම දාන්න short feed. තව hashtag එකක් වර දාන්න පුළුවන් funny video viral funny video අන්න ඒ වගේ පොඩ්ඩක් hashtag එක ඔයා දෙන්න ඕන title එක. ඔයාලට මේක generate කරගන්න බැරි නම් AI tool තියෙනවා ChatGPT තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ChatGPT එක use කරන්න. ඉතින් මෙන්න මේ වැඩි කරගන්න ඔයාලට පුළුවන් ChatGPT එකට ගිහිල්ලා කියන්න මේ වගේ funny video එකක් මම YouTube එකට upload කරනවා. අන්න ඒ video එකට හොඳ title එකක් generate කරලා දෙන්න කියන්න. ඊට පස්සේ එයා තප්පර දෙකක් වගේ යනකොට ඔයාලට හොඳ SEO title එකක් generate කරලා දෙනවා. ඉතින් ඔයා ඒ විදිහට title එක generate කරගත්තා නම් අපිට ඊළඟට දෙවෙනි option එකේ තියෙන්නේ description එක. ඉතින් description එක type කරගත්තින් මතක තියාගන්න description එකටත් අපි hashtag අනිවාර්යයෙන්ම type කරන්න ඕන. ඉතින් ඔයා description එකටත් මේ video ගැන පොඩි හැඳින්වීමක් කරන්න. හැබැයි සිංහලෙන්ම description එක තියන්න එපා. ඒ කියන්නේ තනිකර ඉංග්‍රීසියෙන්ම description එක තියන්න. මොකද YouTube algorithm එකට හොයාගන්න පුළුවන් ඉන්නේ ඉංග්‍රීසියෙන් තිබ්බොත් විතරයි. ඒ කියන්නේ මොන වගේ category එකට අදාළ video එකක්ද කියලා හොයාගන්න පුළුවන් ඉන්නේ description එක සහ title එක ඉංග්‍රීසියෙන් තිබ්බොත් විතරයි. ඉතින් ඒක හන්ද අනිවාර්යයෙන්ම description එකත් ඉංග්‍රීසියෙන්ම තියන්න. සිංහල දාන්න යන්න එපා.
ඉතින් වට පුළුවන් ඩිස්ක්‍රපෂන් එකරත් මෙ මේ ෆනි වීඩියෝක් ගැන වීඩියෝක් කරන්නේ ඊට පොඩි හැඳින්වීම ඩිස්ක්‍රපෂන් එක දාන්නවාට එක හදාගන්න බනවට පුන එකට චජිපිට ස් කරන හමතම කියන හරිම ලේසි ජිපිට ස් කාන මේ නොදන්න කෙනට ගැන යුටිස නොදන්න කෙනටවට පුලන් ජිපිට කියලා සිංහල මිගන පුල මෙන්න මේහකි විඩියෝත් දානවා මෙන්න මේගේ මට ඒකට හොඳ SEO ටයිප් ඩිස්ක්‍රපෂන් ටයිප් කල වන ගලීට පස්සේ තප්පර දෙකක් වගේයනකොට බවාට හොඳ SEO ඩිස්ක්‍රපෂන් ටයිප් කල ගන්න පුළුවන්ට පස්ස පොඩිවෙනසක් කොන්න කරලවට පුළුවන් අන්න එක එතනි ප්‍රේස් කරගන්න ඊට පස්සේ අනිවාරම මෙන්න මේ ඩිස්ක්‍රපෂන් එක මක ගයාගන්න හැස්ටක් එකක් දාන්න හැස්ටක් කිවට වැඩිවන්න හැස්ටක්ව පච්චර පතට දැම්මත් වචන පන්දහක් යන අරපුර ඩිස්ක්‍රපෂන ටයිප් කරන එක හන්ද වැඩිපුර හැස්ටක් යක් දාන්න මත කියගන්න දි හැස්ටක් වල්දි වල් දාන්න පුළ හැස්ටක් ගත් එක්ක දැන් මවදා නැකිවට කොමිඩියන්න ඒවට පුළුවන් වයිරල් කමඩි හැස්ටක් එකත් එක්ක තව ෂෝට් ෆීඩ් ට්‍රෙන්ඩිං ජෝ අන්න ඒවාගේ ලොකු හැස්ටක් යක් වාට පුල මෙන මේ ඩිස්ක්‍රපෂන ටයිප් කරන හැස්ටක් ගුණ ගනපන චක්ජීපිට මතක් කරන්න ගනිවාරම මොකද ගොඩක් හැස්ටක් ටයිප් කරන්න ොඩක් කමාරුවේ ඉතින් වට එක ලේසිම කරගන්න පොල චජිපි ියස් කල අනිවරම චජිපිටික් කියන්න හැස්ටක් යක් අන්නේ වීඩිය කරම පන්න කෙල SEO හැස්ටක් ටික එකොට යා ඉක්මනිම වට හැස්ටක් යුත්තේ ඇතකොට අටපුුණ එතනීම පොපි කල්ලාරගෙන මේ ඩිස්ක්‍රපෂනයෙන් අන්න එක ප්‍රේස් කල්දන්න ඉතින් වට බලාගනප යට බස් මෙතන දහට වැඩියට දරුවට කියල බලාගනප එක නෝකිල් දන්න එකන් දහට වැඩියට අඩුවට දෙකන බලන්න පුළුවන් කියලා ඉට ඇටට බස්වට තම්මිල් දාන්න බැහැ ඊට පස්සේ ඔතාවත් ඇටට පස මෙදිරින් හන ඒයි වලින් හත පිඩිය ඇති කියල වායක මොතකැති මේ ගොඩ කලින් පොබ්බේටක් එකට නෝ දෙන්න ඉතින් පස නෝදුන්ට පසේ අටට පස්සවට බලාගන්න පුළුවන් ටැක් ශේෂන ඇවිල තිනක ටැක් දාන පුලන් තැනවිල්ල තින ටැක් දාදී අනිවානම් ටැක්තිය දාන්න ගොද මේ විදිට විඩිය කප්ලෝට් කන නිවට ටැක්තික දාන්නල මතක් කන ඉතින් ටැක් අදාල නෑගල යුටබේම කිය දීන එම ටැක්තියක් දාන්න ගන්න කොමඩි වයිරල් කොමඩි යන්නේ වගේ ටැක්තියක් දාන්න ඒ ටැක් ගන්න ෆලෝට චජිපිට යස් කරොත් මම මේ කරනට තම මංවල අද විඩියමට එක්ස්පේන් කල කියලා දෙන්නේ කොහොමද ම වීඩියෝ හරිටම අප්ලෝඩ් කන කියලා මම මේ වගේ දසාක ගැටලද 1 මිලියන් ගන්න පුළුවන් විදියට මං කරන සරල ස්ටෙප් එක තමයි ඔයාලා අද මම වීඩියෝ කියලා දෙන්නේ. ඉතින් ඒක හන්ද අනිවාර්ය මේ විදිහටම කරන්න. ඒ විදිහට ඔයා ටැග් ටික දුන්නට පස්සේ ඊට යටට ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වීඩියෝ එක ලොකේෂන් එක. අනිවාර්යයෙන්ම ලොකේෂන් එක ශ්‍රී ලංකාව කියලා දාගන්න. මොකද ඔයා ශ්‍රී ලංකාවේ ඉන්න හන්ද ගොඩක් අය පටලව ගන්න යන්න ඕන රට එතනින් දෙන්න ඕන. ඉතින් එහෙම ගන්නවට පුළුවන් ශ්‍රී ලංකාව කියන එක මෙතනින් පොරොන් දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක නෙක්ස්ට් කරගෙන ගිහිල්ලා වීඩියෝ පබ්ලික් කරන තැනට එන්න. අනිවාර්ය වීඩියෝ පබ්ලික් කරන කලින් මතක තියාගන්න ෂෝට් වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරලා පබ්ලික් කරන්න ගියාට පස්සේ අපි හරි වෙලාවකට ෂෝට් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕන. අපිට හිතෙන වෙලාවට ෂෝට් වීඩියෝ පබ්ලික් කරාට ඉස්සෙන්නේ නැහැ. මම ඔයාලට ටයිම් දෙන වීඩියෝ එකක් සම්පූර්ණ A to Z කියලා දෙන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා එක රටවල් වලට අපි ලංකාවේ ඉඳලා අප්ලෝඩ් කරන ටයිම් එක කොහොමද කියලා මට ඒ විදිහෙන් කියලා දුන්නා. ලංකාවට සාමාන්‍යයෙන් හවස 4ත් 6ත් වගේ අතර වීඩියෝ එක අප්ලෝඩ් කරන්න USA වලට වගේ කරනවා නම් අනිවාර්යයෙන්ම හවස 10ට වගේ කියන්නේ පැය 10ට වගේ තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ඒ වීඩියෝ බලන්න. ඒ වීඩියෝ බලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් ඒ කොහොමද කියලා. අනිවාර්ය ලංකාවට ගන්න ඕනේ මිනිකම 4ත් 6ත් අතර වෙලාවක මෙන්න මේ වීඩියෝ පබ්ලික් කරන්න ඕනේ. ඔයාලට හිතෙන වෙලාවට මිනික අප්ලෝඩ් කරලා පබ්ලික් කරන්න යන්න එපා. views එන්නේ නැහැ. ඒක අත්දැක බලපු දෙයක් ඒක හන්ද. කැමති වෙලාවට වීඩියෝ පබ්ලික් කරන්න යන්න එපා. හරි වෙලාවට ඔයා වීඩියෝ පබ්ලික් කරන්න ඕන. ඉතින් ඔයා මෙන්න මේ විදිහට මේ සෙටින්ග්ස් ටික හදාගෙන වීඩියෝ එක පබ්ලික් කරන්න. ඉතින් පබ්ලික් කරද්දී හරි වෙලාව තෝරලා වීඩියෝ එක ඔයා දාන වෙලාව තෝරගෙන වීඩියෝ පබ්ලික් කරන්න. මේ විදිහට වීඩියෝ එක පබ්ලික් කරලා පස්සේ ඔයා අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න නැතුව ඉන්න. මම ඔයාලට හැමදාම කියන වීඩියෝ බලන්න නැතුව ඉන්න කියලා වීඩියෝ පබ්ලික් කරාට පස්සේ ඔයා වීඩියෝ එක පැත්ත බලා දෙන්න බෑ. ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරලා පබ්ලික් කරලා නිකන් ඉන්න. කියන්නේ normal වැඩ ටිකක් කරගෙන ඉන්න. ඊට පස්සේ පැයක් දීන් වගේ ඇවිල්ලා බලන්න කොහොමද views තාත්තේ කියලා කැමති නැහැ. ඒත් ඕනේ වරපන් කෙලිම දවසකින් වගේ ඇවිල්ලා බලන්න කොහොමද views තාත්තේ කියලා. එතකොට අනිවාර්යයෙන්ම මේ විදිහට හරි ටයිම් එකකට මේ සෙටින්ග්ස් ටික හරියට හදාගෙන වීඩියෝ පබ්ලික් කරන්න channel එකකට හරි niche එකට හරි කැටගරි එකට අදාළ විදිහට වීඩියෝ අප්ලෝඩ් කරන ගොඩක් අය කැමති ටොපික් එකේ වීඩියෝ අප්ලෝඩ් කරන අනිවාර්යයෙන්ම ඔයාට 1 මිලියන් views නෙමෙයි ඊට වඩා views ප්‍රමාණයක් වුණත් ගන්න පුළුවන් දවසක් වගේ කාලෙකදී. ඉතින් මේ කරන අමාරු වැඩ නෙමෙයි හරියට දැනගෙන මේ ටෙක්නික් එක හරියට දැනගෙන කරන කෙනාට අනිවාර්යෙන් මේ views ගන්න පුළුවන්. මොකද මාත් අරන් තියෙන හොඳ තමයි මේ වීඩියෝ එක වාට දිනාවේ මේ එක්ස්පීරියන්ස් එක තියෙන හොඳ නැමෙ මම ඔයාලා අද වීඩියෝ එකෙන් කියලා දුන්නේ. කිසිම කොටසක් මිස් කරන්නේ නැතුව මම දාන්න සේරම දන්ම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒක හන්ද අනිවාර්යෙන් මේ විදිහටම කරලා බලන්න. ඉතින් ගොඩක් අය මේ විදිහටම කරලා views වරන් මට ස්ක්‍රීන්ෂොට් පායලා තියෙන WhatsApp එකකින් ඉතින් ප්‍රූෆ් තියෙනවා මට ඕනම වල පෙන්වන්න පුළුවන් දවසක. ඉතින් අනිවාර්යෙන්ම මේ විදිහට views එන්නේ නැත්නම් කරලා බලන්න. ඉතින් ගොඩක් අයට කොච්චර කිව්වත් තේරෙන්නේ කට්ටිය ඉන්නවා මේ විදිහට කරන්න කියලා. ඉතින් හන්ද අනේ
වීඩියෝ ස්කිප් නොකර බලන්න වීඩියෝ අවසන් වෙනකම් බලන්න කොහොමද මේ වැඩේ මම හරියට කරන්න කියලා. මම හරියට කරන විදිය බලාගෙන වාගේ channel එකට මේක කරලා බලන්න. අනිවාර්යෙන් views ගන්න පුළුවන් කියලා මට ෂුවර් කරලා කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම වාගේ views එන්න නැත්නම් මෙන්න මේ වැඩේ කරලා බලන්න. අනිවාර්යෙන්ම වාගේ short video වලට දවසක් වගේ පොඩි ආසීදී views 1 million ගන්න පුළුවන්. views 1 million දී නැතත් views ලක්ෂ 50 අනිවාර්යෙන් මෙන්න මේ trick එක හරහා ගන්න පුළුවන්. ඉතින් කොහොමද මම මේ එන වීඩියෝ එක. ඉතින් මං හිතන හැමදාම තගේ මේ වීඩියෝ එකත් වඩා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා. බල ඉන්න එපා. දැම්ම දාන වීඩියෝ පල්ලා දෙන්න ලයික් කරන්න එක ප්‍රස් කළා වීඩියෝ ලයික් යක්. අපි channel එක තාම තව කටින් නෙමනම් අදම නම් වීඩියෝ කන්ටෙන්ට් බලන්නේ. දැම්ම පල්ලා දෙන්න subscribe button එක ප්‍රස් කරලා ඊට අපෙන් bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එන ඇලුනා දීදි මම මේ රාසං ගන්න තමයි හිතුවේ. එහෙනම් තවත් දවසක හැමෝම මේ ගලම සුපිරි වීඩියෝ එකකින් smart pro එකේ YouTube channel එකේ